අයිබෝන් සියලු දෙනාටම ඔයාලගේ ෆියුචර් ප්ලෑනින් ගැන මොකද හිතන්නේ? දැන් මේ අවුරුද්ද ඉවරලා ඉවර වෙන්න යන්නේ. තව අවුරුද්දක් ඉස්සරහට එන්න යන්නේ. හැබැයි ඔබේ වයස නවත්තන්න පුළුවන්ද? බෑ. වයස යනවා. ඔබ මැදිවියට එනවා. ඔබ ටිකක් මැචුවර්ඩ් වෙනවා. හැබැයි ඊට පස්සේ එනවා රිටයර්මන්ට් එක. ඔබ වයසට යනවා. ඔබ හිතනවා නම් හැමදාම මෙහෙම ඉන්න පුළුවන් කියලා. ඔබට හිතන්න ඕනේ නැහැ ෆියුචර් ප්ලෑනින් ගැන. හැබැයි අනාගතය ගැන ඔබ හිතන කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබ ගන්න හැම පැටුපකින්ම හැම සැලරියකේ හැම කොටසකින්ම ඔබ හිතන්න වෙනවා ඔබේ අනාගතය වෙනුවෙන් අරමුදලක් පිටවන්න. ඉතින් ඔබ මේ දක්වා ඒක කරලා නැත්තම් මේක තමයි හොඳම අවස්ථාව. අදම කතා කරන්න. මොකද ඔබේ සල්ලි ඔබ වෙනුවෙන් වැඩ කරන ඔබ වෙනුවෙන් ග්‍රෝ වෙන ස්ථානයක දාන්න. කොහොමද දාන්නේ? ලෝකේ දැනට තියෙන හොඳම කම්පැනි 500 තියෙන්නේ නිව්යෝර්ක් ෂෙයා මාකට් එකේ ලිස්ටඩ් අපි කියනවා S&P 500 එකේ කියලා. එතකොට Tesla, Google, Amazon මේ කතා කරන හැම කම්පැනියක්ම ඔක ඇතුලේ තියෙනවා. හැබැයි ඔබ දන්නවා නම් ඔබේ මුදල් එතන තියෙනවා ඒක ග්‍රෝ වෙනවා කියලා ඔබේ අනාගතය ගැන ඔබ හොඳටම ප්ලෑන් කරලා තියෙනවා. හැබැයි ඔබ කරන රැකියාව නිසා ඔබ ඉන්න ස්ථානය නිසා රට නිසා ඔබට ට්‍රේඩින් කරන්න බැරි නම් ඔබට ෂෙයා මාකට් දාන්න බැරි නම් මෙන්න හොඳම ක්‍රමය. ඔබේ බලාපොරොත්තු වෙන අරමුණ බිල්ඩ් අප් කරන්න ඔබට පුළුවන් S&P එකේ ඩිරෙක්ට්ලි ඔබේ සල්ලි ඉන්වෙස්ට් කරන්න. කරන්න තියෙන්නේ මොකද්ද? ඔබ කතා කරන්න අපිට අපි ඔබේ අවශ්‍ය මුදල අනුව ඔබ මාසෙකට කීයක් දාන්න ඕනද? කොතර කාලයක් දාන්න ඕනද? කොතරක් ඔබට අවසානයේ ගාරන්ටියක් හම්බ වෙනවද? බැලුවාවත් මාකට් එක ක්‍රෑෂ් වුණොත් ඔබට වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ ඩවුන් සයිඩ් ප්‍රොටෙක්ට් කරපු අන්ලිමිටඩ් growth එකක් තියෙනවා. ඒ කියන්නේ growth එකේ සීමාවක් නැහැ. මෙච්චරයි කියන හැබැයි පල්ලෙහාට වැටුනොත් සීමාවක් තියෙන මේ ප්ලෑන් එක ලෝකේ කොහේ හිටියත් මොන රැකියාව කරත් ඔබේ මුදල් කොටස් වලට හරහා ආයෝජනය කරලා වැඩි ප්‍රමාණයක් මුදල් ඉපැයීමට හොඳම අවස්ථාවක් කරගන්න පුළුවන් කියලා මම ඔබට ඇරයුම් කරනවා. අද මෙන්න කතා කරන්න ඔබේ තරාතිරම ස්ථානය ගන්න වැටුප අදාළම නැහැ. අදාළ වෙන්නේ ඔබගේ අනාගත සැලසුම මොකද්ද? ඔබ කීයක් ඉදිරි කරන්න ඕනද? ඒ ගන්න ඕනේ කොයි කාලෙදී? ඔබේ වයස මොකද්ද කියලා තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් කතා කරන්න subscribe කරන්න අපේ channel එකට. අපිට follow කරන්න. ඉන්න WhatsApp එකට, ඉන්න Facebook එකට. අදම හිතන්න. ඔබට කරන අරයුම. ස්තුතියි.